හලෝ අදත් එන බ්ලොග් එකක් ගෙනත් තියෙන්නේ. දැන් වෙලා උදේ 7:00 විතර ඇති. ඔයා දන්නවා ඇති මම UI UX ඩිසයිනර් කෙනෙක්. ගෙදරින් නම් තාම වැඩ කරන්නේ work from home. මම අද හිතන් ඉන්නේ කොහොමද මගේ දවස ගෙවෙන්නේ work from home වලදී ඔයාට කරන්න තියෙන මොනවද ඇත්තටම ඒ වගේ දේවල් ටිකක් ඔයාලට කියලා දෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. එනම් කෝපියකුත් හදාගෙන මංගව සෙටප් එක ගාවට අපි එනම් PC ඔන් කරලා උදේම වැඩ පටන් ගමු. මේක තියෙන්නේ i5 14 gen processor එක 16GB RAM එක 650 watt power supply එක ඒත් එක්ක SSD එකක් තියෙනවා 512 ඔව් ඒ ටික තමයි තියෙන්නේ. තාම වෙලාව 9ට නෑනේ. මම යනවා ClickUp කියන software එකට. මේක තමයි අපේ task දාන්නේ. මන් ටාස්ට් එක වෙන්නන්නේ නෑ. එහෙනම් අපි තව ටිකකින් ආයෙ හම්බෙමු. හරි මමගේ වැඩ පටන් ගන්නකන් කියලා දෙන්න ඔයා කොහොමද මේ වගේ ජොබ් එකක් හොයාගන්නේ කියලා. ඇත්තටම UI UX ඩිසයිනර් කෙනෙක් මේ වගේ ජොබ් එකක් කරන්න නම් ඔයාලට අනිවාර්යෙන් ඩිප්ලෝමා එකක් හයි ඩිප්ලෝමා එකක් එහෙමත් නැත්නම් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයාලට වෙබ්සයිට් ඩිසයින් කරලා හොඳ එක්ස්පීරියන්ස් එකක් එක්ක ස්කිල්ස් තියෙන්න ඕනේ. ඔයාලට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පෝර්ට්ෆෝලියෝ එකක් හදලා ඒ පෝර්ට්ෆෝලියෝ එකත් එක්ක කම්පැනිස් වලට CV එක ඇප්ලයි කරලා ඔයාගේ ජොබ් එක ගන්න. ගොඩක් software development companies වල නම් ඔයාගේ ඩිග්‍රී ගොඩක් ලාඩ බලනවා. ඔයාට මුලින්ම ඉන්ටර්න්ෂිප් එකක් කරලා මේ වගේ ජොබ් එකකට යන්න පුළුවන්. එතකොට ඔයා UI UX ඩිසයිනර් කෙනෙක් වෙනවා නම් ඔයාට කරන්න පුළුවන් ඩිග්‍රීස් ගොඩක් තියෙනවා. ගොඩක් ලාඩ ඔයාට පුළුවන් software engineering degree එකක් කරන්න. එහෙම නැත්නම් computer science degree එකක් කරන්න. එහෙම නැත්නම් information technology IT degree එකක් කරන්න. ඒත් එක්ක තව ගොඩක් degrees තියෙනවා. ඔයාලට software engineering යන්න පුළුවන් ඕනෙම degree එකකින් මේකත් කරන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් creative website design ගැන මොකක් හරි diploma එකක් කරලා AMDT වගේ campus වල තියෙනවා diplomas. මේ වගේ diploma එකක් කරලා ඔයාලට පුළුවන් UI UX designer කෙනෙක් වෙන්න. මේ වගේ ජොබ් එකක් කරද්දී ඔයාලට හම්බෙන වාසි සහ අවාසි කියලා. මුලින්ම කියන්න ඕනේ වාසි ගත්තොත් ඔයාලට ගොඩක් වෙලාවට සෙනසුරාදා ඉඳන් දවස් දෙක නිවාඩු. එතකොට ඒ රටේ තියෙන නිවාඩු දවස්වල නිවාඩු හම්බෙනවා. ගොඩක් වෙලාවට පොය දවස්වල නම් නිවාඩු හම්බෙන්නේ නැහැ. ප්‍රධාන පොයක් කරුණාම ඒවා තමයි ප්‍රධානම නිවාඩු ගැන කිව්වොත් තියෙන්නේ. ආයෙ ඔයාලට හවස 5 වෙද්දී ගොඩක් වෙලාවට වැඩ ඉවර වෙලා යන්න පුළුවන්. වැඩ පටන් ගන්නේ 9ට. උදේම නැගිටලා ලෑස්ති වෙලා බස් වල ගිහිල්ලා එම කරදර වෙන්න ඕනේ නැහැ. ගෙදරින් නම් වැඩ කරන්න පුළුවන් හින්දා ගමන් නියදම් නැහැ. ඒත් එක්ක කෑම නියදම් නැහැ. කෑම නියදම් ඉතින් ගෙදර නියදම් ටික තමයි. ඒ ටික තමයි වාසි. අවාසි ගත්තොත් ඉතින් අර පොයි නිවාඩු ටික නැහැ. ඒක නම් ඉතින් අවුලකුත් නැහැ. කොහොමත් සිල් ගන්න යන්න බැරි වෙන එක තමයි අවුලකට තියෙන්නේ. ඒ ටික තමයි ඉතින් වාසි අවාසි ගත්තොත්. හරි. හරියට වෙලාව දැන් 9යි. ඒ වැඩ පටන් ගන්න යන්නේ. දැන් මීටින් එකක් තියෙනවා. මීටින් එකට ජොයින් වෙලා එහෙම වැඩ පටන් ගන්න ආයේ බ්‍රේක් එක වෙලාවෙදී හම්බෙමු. හරි දැන් වෙලාව 12:34යි. අද දවසට අපිට තිබ්බ ටාස්ක් ටික ඉවරයි. එතකොට ටාස්ක් එක ඉවරයි නම් අපිට කලින් ලීව් වෙලා යන්න පුළුවන්. එහෙනම් මම අද දවසේ ජොබ් එකේ වැඩ ඉවරයි. එහෙනම් අපි ලීව් වෙලා යනවා. තව චුට්ට වෙලාවකින් ජිම් එකට යන්න තියෙනවා. එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. අද කලින් වැඩ ඉවරුණු හින්දා පොඩ්ඩක් කොණ්ඩේ ටිකක් කපාගෙන ඉන්න කියලා. එහෙනම් ඒකත් කරගෙන ඊට පස්සේම ඇවිල්ලා කාලා ඊට පස්සේ ජිම් එකට යනවා. හරි ජිම් එක ගාවට ආවා. දින ඇතුළේ යමු.
හලෝ සහන් ඉන්න රුක්ෂාන ඉන්න කොහොමද? ඊට දාලා දැන් ආවේ? දැන් මේ තියන්නේ අපේ ජිම් එක. ඉවත් කරලා තියෙනවා. එහෙනම් වර්කවුට් එක පටන් ගත්තා. සෙට් දෙකක් විතර ඉවරයි. මම හයිරෝයින් එකක් ගන්න. ඒතකොට මෙතන ඉන්නවා සහන්ට අලුත් ෂෙඩියුල් එකක් අපි හදලා දෙනවා. රුක්ෂාන් මෙතන තව එකක් ගන්නවා ඩෙඩ් ලිෆ්ට් එකක් ඉවර කරා. මොකද්ද මං ගන්න? රෝවින්. ස්ට්‍රේට් බයි ගන්න තියෙන්නේ. එහෙනම් තමයි කියන්නේ. එහෙනම් තව චුට්ටකින් ආයි සෙට් වෙනවා. Love the chase and the hunt, and I set the pace when I'm running. I always take what I want and I always give it 100. Don't need a bank, no I'm funded. Play the game like it's nothing. I'm always thankful for something. Don't take for granted, stay humble. Now wake up, it's time to look at the enemy. Look in the mirror if he is no friend to me. It's not working out, maybe it's the chemistry. It's time to break up so I can make a better me. Better believe in your mind, cause it's everything. You can mold, shape, find almost anything. All it takes is some time and some clarity to find your identity. It's mind over everything. And when I feel like this, I'm immortal. 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 අලෙවිලියකට මගේ වීඩියෝ එකට දානවා මම බයිසිකලේ පදිනවද මම හයියෙන් පදින්නන්න තව ටික හරිනේ ඉතින් රුක්ෂාන් මොකද වෙන්නේ මේ දවස්වල? එක්සර්සයිස් එක කරගෙන දෙන්නත් තමයි. අපි ළඟදී ගමනකුත් යන්න ඉඳන් ඉන්නවා. ඒකත් ඉස්සරහට වාට බලන්න පුළුවන් මේ වීඩියෝ එකේ. හලෝ ජිම් එක සෙල්ලම් කරලා ඉවරයි. දැන් ආරම්භලා අලුතෙන් PNS එකක් දාලා තියෙනවා. ඒකට යනවා මොනවා හරි කාලා එන්න. එහෙනම් අපි ඒකට ගිහිල්ලා හම්බ වෙමු. හලෝ අපි PNS එක ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉනව වෙනවා. සහන් ඉන්නවා. මොකද උඩ බේබෝ ඉන්නවා. එයා යන් ඇතුළේ ගිහින් බලමු මොනවද තියෙන්නේ. ආමන් කියනවා. පැණි රස නම් ඉපා. ආමන් බා. බා පැණි රස ඉපා. පැණි රස ඉපා. මොනවද කියලා ඉන්නේ මම හිතුවා. ඒ බලන් කිරි ඩෝනට් එක. donut. Then donut. Ara taste. Taste donut. Donut can't do it. Pastry yang urin. Te anni arage මට ඩෝනට් එක මට පේස්ට්‍රි මට එක් බන් එක මට එක් බන් එක එක් බන් එක
एक एक ඉක්මන් thank you එන happy birthday එහෙනම් ඕන අපි ඩ්‍රින්ක්ස් දෙකක් ගත්තා බලමු කොහොමද රස කියලා අපිට ඔක්කොම ලිමිට් කියලා ඉස්සෙල්ලා මම කිව්වේ අයිස් කෝපි අයිස් කොපි එක ඕනේ. මම කිව්වා මේකේ සීනි අඩුයි කියලා. හරිද? මේකේ වැඩි කිව්වා. පස්සේ දැනගත්තා මේකේ සීනි අඩුයි මේකේ සීනි වැඩි. මේකේ වාරනේ මේකේ තියෙන්නේ ග්‍රෑම් 12යි සීනි. මේකේ තියෙනවා 15. මං කිව්වේ සි විටමින් තියෙනවා මේකයි මූ කපලිය පස්සේ දැනගත්තා පස්සේ මම වහා ඉතින් කලිකර කයන් ඩොස් ඇඩියුයි. ඉන්ගහක් තමයි ඉන්නේ අතරෝ මේ හොඳයි ඒක දිහොඳ රයිස් කෝපි කරනවා. මේක අයිස් කොපි රායනවා හැබැයි වතුරින් හදුනා කිරිරා ඒක තමයි. ඉදිරියට කලින් මොකද නැහැ සාමාන්‍ය වතුරක් එක්ක තමයි ඉලිගත් දෙවල්. රෙකමන්ඩ් කරන්න පොඩ්ඩක් අමාරුයි ඔන්න පුළුවන් මේකට වඩා මේක පොඩ්ඩක් පුළුවන් මේක ඇසිඩ් ගහක් කියන කලින් මෙසින් අයිස් කොපි එකක් ගන්න මේක නම් රෙකමන්ඩ් කරන්නේ අයිස් කොපි එක නෑ නෑ මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. හරිද? අවුලක් නැහැ පුළුවන් මේ අයිස් කොපි බෝට් එකම දෙන්නේ මොන දැන් මේකේ ඔරෙන්ජ් එක මම හිතා තියෙනවා ඒක මොකද මේක පොඩි හරියටිය පුළුවන්. මේ මොන්නක්ද පුළුවන් මමට මේ පාවී ජිම රීංගාව ඉදි අම්ම හදලා තියෙනවා අඩිපේ ීමක් මේකට මම දාගන්න මේ ක්‍රියටීම්ගෙන් මේක වුණ ආෆ්ටර් කව් හලු දැන් වෙලාව රෑ 8යි වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ රෑ කෑම එකේ තියෙනවා චිකන් පරිප්පු ඒත් එක ගොඩු කොල බට්ටියකුත් තියෙනවා මේ ටික තමයි රෑ කෑම එක වීඩියෝ එකත් එඩිට් කරන ගමන් තියෙන්නේ එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු see you